දෙවෙනිම කතාවට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කිරීමට බලාපොරොත්තුවක් තියාගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධව. ඉතින් අපිට අද වීඩියෝ එක තුලින්ම ඒ ගැන කතා කිරීමට බලාපොරොත්තුවක් තියාගන්න වෙනවා කියන කතාව තමයි අද වීඩියෝ එක තුලම කතා කරන දේ. ඇත්තටම මැච් එකෙන් පස්සේ ශෙහාන්ට මොකද වෙන්නේ කියන ගැටලුව ඔයත් එක්ක තියෙනවා කියන දේ ගැන අද වීඩියෝ එක හරහාම කතා කරන්නට පුළුවන් කමක් තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න මත්තෙන් ඉල්ලනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයාට කැමැත්තක් වගේම උනන්දුවක් තියාගෙන ඉන්න කෙනෙක් නම් එහෙනම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියන කතාව ගැන මම මේ වෙලාවේදී ඔයත් එක්ක මතක් කරන තවත් ලොකුම කාරණාවක් බවට පත් වෙනවා කියන කතාව අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොම වුණත් ඔයා මේ වෙලාවේදී හොඳටම දැනගන්න තව දෙයක් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. අනූෂට පවා ගොඩාක් කේන්ති යනවා මෙතනදී. ඇත්තටම කියනවා නම් දින ලකුණු ප්‍රමාණය වැඩි මෙයාගේ බෝල් වලට. ඒ වගේම විකට්වත් ගන්න බැහැ මෙයාට. ඉතින් ඇත්තටම කියනවා නම් මේ කණ්ඩායමෙන්ම දුර්වල ක්‍රීඩා විලාසයක් දක්වන්නේ මෙයා. අනිත් හැමෝම ගොඩාක් හොඳට මේ වෙලාවේදී ඒ දේවල් සිද්ධ කරනවා කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම කතා කරන්නට බලාපොරොත්තුවක් එකතු කරගන්නවා කියලයි අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නේ කියලයි අද වීඩියෝ එක තුලින්ම සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙ වුණාට අපි තව දෙයක් මෙතනදී සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නට උවමනාවක් තියෙනවා කියලයි දැන් කියන්න ඕනේ. ඉතින් මෙයාව කණ්ඩායමෙන් ටික දවසකට අයින් කරන්නට කටයුතු කරන්නේ තේරීම් කමිටුව විතරක් නෙමෙයි පුහුණුකරු ඇතුළු සියලු දෙනා එකතු වෙලා ගන්න ඒකාමිත තීරණයකට පස්සේ කියන කතාව ගැනත් මම මෙතනදී මතක් කරනවා. ඉතින් ඇත්තටම කියනවා නම් තාත්තා කියපු විදිහට මෙයාට දක්ෂතා අතරට එන්න බැරි වුණා කියන එකත් අපිට හොඳටම මතකයේ රඳවා ගන්න පුළුවන්කමක් ලැබෙනවා කියන කාරණාව තමයි අද වීඩියෝ එක තුල අපි හැමෝම සිහිපත් කරන්නට උමනාවක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන අද වීඩියෝ එක හරහා මතක් කරන තවත් ලොකුම කතාවක් බවට පත් කරගෙන තියෙනවා කියන කතාව මම මේ වෙලාවේ ඔයත් එක්ක සිහිපත් කරන්නට කැමති වෙනවා කියලයි අද වීඩියෝ එක තුලින්ම කතා කරන්න වෙන්නේ. කොහොම වුණත් ශෙහාන් මේ තීරණයට විරුද්ධව කතා කරනවා. ඇත්තටම දැන් අනුහසුත් ගොඩාක් දුර්වල වුණා. ඉතින් අනුහස්ට එහෙම දෙයක් කළේ නැහැ. යාට දිගින් දිගටම අවස්ථාව දුන්නා. මට අයි මෙහෙම අවස්ථාවක් නොදෙන්නේ කියලා මේගොල්ලත් එක්ක රණ්ඩු වෙන්න පුළුවන්. ඉතින් ශෙහාන් ඇත්තටම දක්ෂතාවයක් නැති හින්දා නෙවෙයි කණ්ඩායම කරදරේ දාන නිරන්තරයෙන්ම වැඩ කටයුතු කරන නිසා කියන දේ ගැන මෙතනදී ඒ කට්ටිය තේරුම් කරලා දෙයි.